ආයිබෝන් අපි අද කතා කරන්න යන්නේ සිහින පිළිබඳව. සිහින කියන ඒවා මිනිස්සු දවල්ුත් දකින්නවා රාත් දකින්නවා. අපි අද කතා කරන්න යන්නේ රාත් දකින්න සිහින පිළිබඳව. අපි ඒක විද්‍යානුකූල ධර්මානුකූලව කතා කරොත් අපි අඩනින්දේදී සිදුවන මනෝද්වාරික චිත්ත වීතිවල ක්‍රියාවලියක් තමයි අපි සිහින විදියට කියන්නේ. ඒ කියන්නේ අපි ප්‍රසාද රූපයන්ගෙන් තොරව මනසේ පහළ වෙන සිත් වලට අපි කියනවා සිහින කියලා. ප්‍රසාද රූපයන්ගෙන් තොරව මනසේ පහළ වෙන සිත් වලට අපි කියනවා සිහින කියලා. අඩනින්දේදී ප්‍රසාද රූපයන්ගෙන් තොරව මනසේ පහළ වෙන සිත් වලට අපි කියනවා සිහින කියලා. සිහින ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදන්න පුළුවන්. මොනවද ඒ 4? අනුභූත පුබ්බ, පුබ්බ නිමිත්ත, ධාතුබ්බෝහ, දේවතෝප සංහාර. මොනවද මේ කිව්වේ? ධාතුබ්බෝහ කියලා එකක් තියෙනවා. ධාතුබ්බෝහ කියන්නේ අපේ ශරීරයේ තියෙන වා පිත් සෙම් කිපීමෙන් අපිට සිහින දකින්න පුළුවන්. සිහින පෙන්නනවා. ඒ කියන්නේ ප්‍රසාද රූපයෙන් තොරව මනසේ පහළන සිත් ඇති වෙනවා. උදාහරණයක් දෙකට අපිට පිත්ත වැඩි වුණාට පස්සේ ගින්දර පේන්න පුළුවන්. සෙම් වැඩි වුණාට පස්සේ ජලය පේන්න පුළුවන්. වනාන්තර පේන්න පුළුවන්. ඒ වගේ අපිට සිහින පෙන්නුම් කරනවා. ඊට පස්සේ ධාතුබ්බෝහ, ඊට පස්සේ අනුභූත පුබ්බ. අනුභූත පුබ්බ කියන්නේ ඒ කියන්නේ අපි හිතපු කවද රැට අපි සිහිනෙන් දකිනවා. අද ගොඩක් වෙලාවට රැට දකින සිහිනේ අපි අද කතා කරපු දේවල්. අපි දැකපු දේවල්, අපි අහපු දේවල්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනුරූපව සිහින දකින්න පුළුවන්. අපි අද ගොඩක් හිතපු දෙයක් අපිට අද රැ සිහිනෙන් පේන්න පුළුවන්. ඒක තමයි අනුභූත පුබ්බ කියන්නේ. ඊගාවට තමයි දේවතෝප සංහාර. අපිට දෙවියන් විසින් යහපත කැමති දෙවියන් විසින් අපිට යම් සිහින පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අනාගතේ වෙන්න පුළුවන් යහපත අයහපත සම්බන්ධව අපිට යම් දේවල් පෙන්වන්න කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට යම් විශාල ධනයක් ලැබෙන තියනවා අපිට ඒක කලින් දෙවියන් විසින් පෙන්වන්න කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉස්සරහට මහා විනාශයක් සිද්ධ වෙන තියෙනවනම් අපිට ඒක කලින්ම අපිට කැමති දෙවියන් විසින් අපිට පෙන්වන්න කරන්න පුළුවන්. ඊගායක තමයි පුබ්බ නිමිත්ත. ඒ කියන්නේ පූර්ව නිමිත්තක් විදිහට. ඒ කියන්නේ අපේ යම් යහපතක් අයහපතක් සිද්ධ වෙනවා නම් පුබ්බ නිමිත්තක් විදිහට අපි හිතමුකෝ ඇක්සිඩන්ට් එකක් වෙන තියෙනවා නම් අපිට ඒක කලින් පෙන්වන්න කරන්න පුළුවන්. ඒක පුබ්බ නිමිත්තක් කියනවා. කියන්නේ ඒ වගේ කලින් සිද්ධ වෙන්න පුළුවන් යහපත අයහපත සම්බන්ධව අපිට පූර්ව නිමිති පහළ වෙන්න පුළුවන් සිහින වශයෙන්. මෙන්න මේ ක්‍රම 4ට තමයි අපි සිහින දකිනවා නම් ගොඩක් වෙලාවට දකින්නේ. මේ ක්‍රමයට අමතරව යම් සිහිනයක් තියෙනවා නම් ඔයාලා